ඔයා අම්මගේ කුසට ආපු දවසේ මේ විශ්වයේ වැඩිපුරම සතුටු වුණු කෙනා කවුද? අම්මා. එයාගේ ඔසප් චක්‍රේ නැවතිලා විවාහක බිරිඳක් හැටියට එයාගේ සාමාන්‍ය මාසික ඔසප් චක්‍රේ නැවතිලා සියුම් හිතේ හටගත්ත පුංචි බලාපොරොත්තුවක්. පැටියෙක්. ඒක හරියටම ඒත්තු ගන්නනකන් එයා හීනමවනවනේ. හීනමවල ඒක හරියටම සාක්ෂාත් වුණාට පස්සේ මේ මුළු විශ්වයේම තියෙන ලොකුම සම්පත තමයි යාට හම්බ වෙන්නේ. ඒ ඔයා මගේ අම්මට මා. ඒ වගේම ඒ ආදරේ කොච්චර බරපතලද කියනවා නම් පශ්චාත් ප්‍රසව රැකවරණය කියන එකක් තියෙනවා. මේ විශ්වයේ සබාදහම හදලා තියෙන ඕනෑම ජීවියෙක් එක්තරා දවසක තමන්ගේ පැටිය අතාරිනවා. හැබැයි මිනිස් අම්මා, මම කියන්නේ සාමාන්‍ය අම්මා, ඉන්න පුළුවන් වෙනස් අය. මිනිස් අම්මා තමන්ගේ හුස්ම ටික අන්තිම වාතලයට යනකම් තමන්ගේ පැටිය අතාරින්නේ නැහැ. රුවන් කවදාවත් අම්මලාට නිවන් දකින්න බැරුවත් සමස්ත සියල්ල අතහරින්න ඕනේ නිවනට යන්න. අම්මා ඔක්කොම අතාරිනවා රුවන්. අම්මට එකක් අතාරින්න බෑ. තමන්ගේ දරුවා අතාරින්න බෑ. කුසේ තියාගෙන බිහි කරලා අනේක දුක් විඳලා ප්‍රසූත අවස්ථාවේදී වෛද්‍යවරයා ප්‍රසූතිය පහසු කිරීම සඳහා මේ අමුවේ පිහියකින් ඇගේ ශරීරයේ අවයව කොටස් පහසුව සඳහා කපනවා. රුවන්ට පුළුවන් දරුවන් ඇල්පෙනිත්තකින් දැම්මන් යන්නොත් දැනෙන වේදනාව. අර අම්මා ප්‍රසූත කරන වෙලාව එයා ඇගේ පහසුව පිණිස වෛද්‍යවරු නිර්වින්දනය කළාද කපන්නේ නැහැ. කුසේ තියාගෙන ඉන්නකොට ඔයාගේ පෝෂණය සඳහා අම්මලාගේ මේ දෙපස තියෙන බ්‍රේස් ඉලයට දිය කරනවා ජීව විද්‍යාත්මකව. ඒ කොටස් ගෙනල්ලා තමයි අලුත් නිෂ්පාදනය විශ්වය කරපු රුවන්ම හදන්නේ. මාව හැදුවේ. ඔය ටික කීයෙන් කී දෙනාටද දරුවන්ට මතක? අවසාන වශයෙන් මං කියන්නේ ලෝකයේ දෙන ඕනෑම අධිකරණ තීන්දුවකට එරෙහිව නැගී හිටින්න පුළුවන් එකම ශක්තිමත් කාන්තාව තමයි මගේ අම්මා. ඔයාගේ අම්මා, මෙයාගේ අම්මා. ඇයි දන්නවද? ඔයා මොන්න තරම් වැරදිකාරයෙක් වුණත්, ත්‍රස්තවාදියෙක්, මිනිමරුවෙක්, ඕනෑම විදිහකට තාමරිකයෙක්, ඔයාගේ අම්මට ඔයා නිර්දෝෂී පුද්ගලයෙක්. මේ මුළු විශ්වයම ඔයා වැරදිකරුවෙක් හැටියට එල්ලයි. හැබැයි කවදාවත් ඔයාගේ අම්මට ඔයා වැරදිකරුවෙක් නෙවෙයි. එයාට මේ ලෝකේ ඉන්න නිර්දෝෂී ආදරණීයම කෙනා ඔයා. සිනහස වැඩිදා සිතද බුලන වී ලොවම ආදරේ කියා සිතේ මායාවක් වී එහි තනි වූදා අම්මා පමණයි ළඟ ඉන්නේ. අම්මා පමණයි ළඟ ඉන්නේ. අම්මාරුනේ අම්මා